හෙලෝ ගයිස් ආදරේ සාදරේ පිළිගන්න මගේ YouTube channel එකට අද අපි ප්ලේ කරන්න යන්නේ ඩ්‍රයිවි මොටෝ කියන මොනෝ බයිසිකල් ගේම් එක. මෙන්න මේ මම මේ අද තමයි මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්තේ. ඉතින් අද මට වීඩියෝ ගේන්න හිතුණා. ඒකයි මං ගෙනාවේ. තාම මට හරි බයිසිකලයක් නැහැ. මේ CBR 250R කියන බයිසිකලේ තියෙන්නේ. ඒක මම තව මේ මට සල්ලිත් තියෙන තාම 1166යි. තාම මොඩිෆයි මොකුත් කරේ නෑ. මේ ගත්ත ගමන්මයි තාම තියෙන්නේ. මේ ගත්ත ගමන් මේකේ ඩීටේල්ස් ටික බලමු. මේකේ টপ ස්පීඩ් එක යනවා 148ට යනවා. බ්‍රේක් පවර් එක තියෙනවා. බ්‍රේක් පවර් එක 9.7යි බිංදුවයි. නයිට්‍රස් පවර් එක තියෙන 2.9ටක්. මේකේ එන්ජින් පවර් එක 249 cc. තව වෙයිට් එක කියන්නේ බර මේකේ 162යි. තව මේක පවර් කියන හෝස් පවර් 35යි. මේක වන් සිලින්ඩර් එන්ජින් නෑ වන් සිලින්ඩර් එන්ජින් එක තමයි මේක තියෙන්නේ. මං හිතන්නේ මේක තප්පර 4න් 100ට යනවා කියලා තමයි තියෙන්නේ. එහෙනම් අපි මේක টপ ස්පීඩ් බලලා මොඩිෆයි කරලා එහෙම ගමු. මෙන්න මේක ස්ටන්ට් පාරක් එහෙම දාලා මේක මේ තව මං මේ බයිසිකල් තියෙනවා මේකේ ගොඩක්. ඒ බයිසිකලුත් මොඩිෆයි කරන ස්ටන්ට් වීඩියෝ එහෙම ගේනවා. එහෙනම් අපි ඩ්‍රයිවිං කියන එක දෙමු. අපි මෙතින් තමයි අම්මට සිරි එකපාරට වීල් එක පුණා වුණේ. මෙහෙමයි තියෙන්නේ. එහෙනම් අපි චුට්ටක් ගිහිල්ලා බලමු. මේකේ টপ ස්පීඩ් එක 149ට යනවාද කියලා බලමු. බලමුකෝ වීලක් එහෙම ගහලා සෝරි ආවනේ. මේකේ টপ ස්පීඩ් එක බලන්න. අමිතින් කෙලින් පාම විච්චර හැබැයි කෙලින්නේ නැහැ. අපි මෙන්න මේ හරිය විතර ඉඳන් පටන් ගමු යන්න. টොප් එක බලන්න. වෙන යන් හෝස් පවර් 35ක් තියෙනවා මේකේ. 249 cc එන්ජින පවර් එක. බලමු මේ මං හිතන්නේ මේක නම් මේ පාරමේ යන්න බැරි වෙයි. ඕකේ හරිනේ. බලමුකෝ 149ද කොහෙද මට මතකයි තිබුණේ. මම මොඩිෆයි කරේ නැහැ. බලමු හරි තව 9යි තියෙන්නේ. යාළුවනේ යන්න ගියා. පරලොව ගියා. යාළුවනේ මේ ගේම් එක දාගන්න මේ ගෑනු කැරක්ටර් නම් දාගන්න එපා. ස්කූටර් රෙන්ටිලා නෙමෙයි මේක දැන් CBR රෙන්ටිලා මේක යන්නේ. අපි ගිහිල්ලා බලමුකෝ. ආයි මුලින්ම අවුලන්නේ මේ හැයින් නම් පටන් ගමු යන්න. මෙහෙට යනකොට 100 ගැහුවා. 100 අඩි ඔව් මං හිතා ඒ ගානක් යනවා. අපි මෙතනට එනකොට පවර් ස්පීඩ් එක 149යි තිබ්බේ. වරුණ 148යි තිබ්බේ. හරි එහෙනම් අපි ඒකත් පාස්. අපි තව මේ පැත්තට ගිහිල්ලා මේක මොඩිෆයි පාරක් දාමු. බයිස්කේ CBR එකට ගැම්මක් අල්ලනවා. මෙන්න එතන තමයි ආච්චිට හාල් ගරන්න. එතනයි හැමදේසම කැලෙන. අපි මේ පැත්ත අවුලන්නේ. දැන් අපි දැනගත්තනේ 149ට යනවා කියලා. එහෙනම් අපි ගරාජ් එකට ගිහිල්ලා මේක පොඩ්ඩක් මොඩිෆයි පාරක් එහෙම දාගෙනමු. අප්ඩේට් කරුම්කෝ.
ටොප් ස්පීඩ් උස්සමුකෝ දැන් නෑ 149 නේ මෙයාලා 148යි මේ කියන්නේ උපරිම. දැන් අපි එක මේවා දුන්න ගමන් 161 වෙනවා. තව එකක් දුන්න ගමන් 175යි. මේ මැක්ස් එක එච්චර ඒක අප්ඩේට් කරනවා. අපි මේ මොකද්ද මේ ඇක්සලරේටිං එක මේ වැඩි කරගමුකෝ. ඇක්සලරේටිං දැන් තියෙන්නේ 10.2යි 3යි 11.7යි 11.1යි 7 වුණා. අපි හරි එච්චරයි ඒක ඇක්සලරේටින් එක වුණා. දැන් අපි දෙපාරක් එක මේව කරා මැක්ස් තියෙන එක දැන් 12.1යි බිඳු වුණා. අපිට සල්ලි නැහැ පේනවනේ ඔයගොල්ලන්ට මේ මෙතන මේ 25යිද කියන්නේ තා අප්ඩේට් කරන්න බෑ. හැබැයි මේකේ බර නම් ඒ කියන්නේ මොඩිෆයි කරා කියන මේකේ බර වැඩි වුණ නැහැ. weight එක තාම මේ ගන්නම තියෙනවා. එන්ජින් මේවේ මුකුත් තුන් නැහැ. අවුලක් නැහැ. අපි 175 යනවා කියලා ටෙස්ට් කරලා බලමුකෝ. බ්‍රේක් නත් 175 ගිහිල්ලා ඉතින් මොකද කියන්න ඕනේ නැහැ. මැරෙන්න තමයි වෙන්නේ. දෙන්න පොඩි පවර් එකක් තියෙනවා. ඉස්සරට ටිකක් ස්පීඩ් යනවා කියලා මට දැනෙනවා. අනේ හැම තිස්සෙම හැප්පෙනවනේ. මං කියවනේ බ්‍රේක් නැතුව ගිහිල්ලා පරලෝ තමයි සපත් වෙන්න වෙන්නේ නිවන් සුව තමයි. අපිට මෙතන රේස් එකක් තියෙනවා. පොඩි වටයක් ගිහලා රේස් එකක් දැන් පදිමු. 100 කීයද 72ද? මං හිතන්නේ මේකට මේ ස්පයිඩර්මෑන් බලය ඇවිල්ලා තමයි උඩින් යනවා. උඩින් යන්නේ 140ට යනවා. මම මෙතන මේ අල්ලන්න පාර මදිද වගේ සීන් එකක් තියෙන්නේ. මේ ඉස්සරහ මේ ලකුණට දැම්මම තියෙන හයිවේ එක 175 ආයි 175යි යාළුනේ. මං හිතන්නේ උපරිම ස්පීඩ් යන්නේ ටිකයි. වයිසකල උඩින් ගියානේ. ඊයෝගේ දැක්ක වයිසකල උඩින් ගියා වගේ දැක්කේ. 175යි. අපි දැන් පොඩි රේස් එකක් පදිමු මේකේ. රේස් එකක් පදිමුකෝ. මෙහෙන් තමයි අර මගන පේනවා ඇති මේ අර බිල්ඩින් අස්සෙන් වගේ නිකන් තියෙනවා මේ අර නම් රතු පාට මෙවියක් වගේ එන්නේ එක. ඕඩි ඒ දෙක්කේ යාළුවෝ දැක්කද මේ වයිසිකලේ අර වාහනේ ඇතුලෙන් අර නේ විනිවිද කියලා වගේ සීන් එකක් උනේ. මං ඉතින් හරි තමයි ඩවුන් දපල්ලා තමයි කියලා. රේස් චලේ යන්න මේ පාර කෙලිය කරලා සුපිරි බයික් ටිකක් ස්පීඩියක් නෑ හැබැයි. අයි ස්කූටර් උපදිනවා රේස්. ඵලයන්කෝ යන්නෙත් නෑ ලොටනවා. මේගොල්ලෝ හිමීට යන්නේ. මං එකද නෑ දෙක. මේ පැත්තට හරවන්නේ. තව අනිත් පැත්තට හරවනවා. මේක බොරු කියන්න ඕනේ කන්ට්‍රෝල් එක පට්ට වදි හොඳේ. හරි එක වුණා අපිට කරන්න දෙයක් නැහැ. කො එක වුණ එක අපි දෙක අවුලක් නැහැ අපිට කීයක් හම්බුණාද බලමු. ආයි මොඩිෆයි කීයද සවුට් ට්‍රයි එකෙන් කරලා වැඩක් නැහැ. ආයි බුසයි එකක් තියෙන දැක්ක කළු පාට. අර තරු පහක් දුමක් දැන් හම්බුණා 1004ක් තියෙනවා. අප්ඩේට් පාරක් දාමු. බ්‍රේක් අප්ඩේට් කරමු. බ්‍රේක් එක ගියා කීයේ තිබු කියලා දැක්කේ නැහැ. මේ 10.6යි බිඳුවට ගියා. සෝරි යාළුවනේ 10.6යි බිඳුවට ගියා. ඊට පස්සේ ආයි අප්ඩේට් එකක් දුන්න ගමන් 11.0යි නෑ 11.5යි බිඳුවට ගියා. දැන් නයිට්‍රෝ මේව කරමු. නයිට්‍රෝ තියෙන්නේ නයිට්‍රෝ පවර් එක තියෙන්නේ 2.9.8ට 100ක් දීලා මේව කරොත් යනවා 3.2.5ට. ආයෙත් දුන්න මැක්සිමම් කරලා තින්නේ ඔක්කොම
3.5 දෙකට යනවා ඉස්සෙ 2.5 කියන 5.2 වෙලා ඩ්‍රයිවින් පාරක් දාමු හරි අපි මෙන්න මේ මොකක්ද තියෙනවා පන්නන්න පුළුවන්ද කියලා බලමු ඒක පන්නන්න පුළුවන්ද කියලා බලමු අපි පන්නන්න මෙන්න මේක මේ පන්නන්න දෙයක් නැහැ මේ මොකක්ද දන්නේ අපි මෙන්න මේක උඩට ගිහිල්ලා බලමුකෝ එච්චර පවර් නැහැ නේ මේක යනතර यानी सब्सक्राइब करना है तो दिन में सब्सक्राइब करना है अपने सब्सक्राइब आखिर हाल करना सब्सक्राइब तुमसी ये ना तो सब्सक्राइब इसी नाम है मजी सब्सक्राइब करना चैनल के इच्छा व्यूज़ आने ने पुराना यार उन्हें बनाना शेयर करना लाइक कर दाना अभी मैं माँ से ये ना करेंगे अभी सब्सक्राइब तुमसी ये ना बालूँ अभी सब्सक्राइब तुमसी ये क्या मैं गेනවා GTA San Andreas game එක subscribe 300ට ගිය දවසේම මම වීඩියෝ එකක් ගේනවා GTA San Andreas CD එකේ ටික හැප්පුණානේ හරි එහෙනම් අපි වීලක් ගහකට සල්ටි එකතු කරමු අපි ආරක උඩටම ගියේ නෑ නේ ඒකේ වැටුණා අපි අපේ උඩටම මම ඒක උඩටම ගිහිල්ලා මේ වීඩියෝ එක එන්ඩ් කරනවා මේක පවර් නෑ එච්චර මම දැක්ක ෆස්ට් ගියර් එක යන්නේ ඔය දැක්ක යන එක කන්ට්‍රෝල් පට්ටම මදි CVR V250R එක නම් කන්ට්‍රෝල් නිකන් ඇත්තෙම නෑ වගේ සීන් එකක් තියෙන්නේ දැක මං හිතුවේ නෑ එතනින් වැටෙයිද දන්නේ නෑ අද මේ වීඩියෝ ඉවර වෙනකම් මම ඔයගොල්ලන් කොහොමද මේක උඩටම ගෙනියනවා උඩටම අන්තිම ගැට්ටටම ගෙනියනවා බැලන්ස් එකේ ගානට යන්න ඕන ඔන්න පුතේ කෙලවෙන තැන එච්චර ඕනේ අපි ටෙක්නොලොජි යූස් කරලා මේක යන්න මේ බයිසිකල් හරි අවුලක් තියනවද නැද්ද දන්නේ අපි කොහේ මෙහෙන් ඉන්නේ වෙන්නේ කියන්නේ අපි මෙතන උඩට ගියා නම් හරිනේ ඉන්ස්ටන්ට් චැලෙන්ජ් එකක් ආව මේක රිජෙක්ට් කළා දැම්මා රිජෙක්ට් කරා කියලා හිතනවා නැත්නම් ඒක ගියොත් කෙලවෙනවා මෙන්න ඉතින් අපි ගිහිල්ලා මෙන්න මේ පැත්තෙන් පන්න ගමු කොහෙද බං යන්නේ පැත්තෙන් පන්න ගනින් කිව්වහම හරි අනේ පන්න නැහැ මේක ගාන්ට මෙන්න හරින් ගිල්ල දැන් මේක ගාන්ට මෙන්න දැන් පන්න ගන්න තමයි අමාරු බයිසිකලේ අබලන් වීගෙන වගේ එන්නේ අවුලක් නැහැ බයිසිකල් අබලන් වල හදලා හරි මම උගලම අද මේක මෙතනට ගෙනියනවා හරි ගානට පන්න ගත්ත එතනට එතන දැන් අපි ඊචා හරවගෙන ඉන්න මෙතන තමයි යන්නේ අන්තිම තියෙන්නේ ඒ කියන්නේ අර වගේම තමයි මේකේ අන්තිමත් අර වගේම තමයි එන්නේ හරිය තමයි මේකේ අන්තිම මට අන්තිමට යන්න බැරුණා අවුලක් නෑ සමා වෙන්න මම ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක අන්තිමට ගෙනියනවා එහෙනම් යාළුවෝ මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා හැමෝටම සුබ දවසක්